නිසල ජල තටාකයක් බඳු වූ තිසා වැවේ නැගෙනහිරින් පිහිටි ඉසුරුමුණු විහාරයට දකුණින් පිහිටි රන්මසු උයන සාලිය අශෝක මාලාගේ ප්‍රේම පුරාවතේ සුන්දර නවාතැන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම උද්‍යානය මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් සමග උන්වහන්සේගේ වාසය සඳහා වෙන් වෙනවා. මේ හේතුව නිසා දෙවන පෑතිස් රජුට රාජකීය විනෝද උද්‍යානයක අහිමිවීම උඩ තවත් උද්‍යානයක් විකල්ප උද්‍යානයක් තැනීමට සිද්ධ වෙනවා. මේ විකල්පයේ හැටියට තෝරාගන්න එතුමා තිසාවැවට ආබදව තිබෙන රන්මසු උද්‍යානය. මෙම උද්‍යානයත් දකුණු ආසියානු උද්‍යාන සම්ප්‍රදායම නැත්නම් උද්‍යාන ශෛලියේ ඉතාම වැදගත් නිර්මාණයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. පිහිටි ගල් වැටෙහි නිර්මාණය කරන ලද පොකුණු දෙකෙහි එක් පොකුණක ගලෙහිම නෙළූ කැටයමකි. නෙළුම් පොකුණක ජල ක්‍රීඩාවේ යෙදෙන හස්තිරුව පුරාණ සිංහල කැටයම් ශිල්පියාගේ ප්‍රවීණත්වය මනාව ප්‍රකට කරන සුළුය. මෙතෙක් කල ප්‍රශ්නයක් තිබුණා මේ උද්‍යානය කවර දිනක ආරම්භ වුණාද කියන එක. සමහර අය පිළිගන්න මැලි වුණා මෙය දේවානම්පියතිස්ස රජුගේ නිර්මාණයක් බව. නමුත් අපි කරපු ගවේෂණවලදී මේ උද්‍යානයේ තිබී සොයාගත්ත ක්‍රිස්තු පූර්ව 3ත් ක්‍රිස්තු වර්ෂ 100 වසරත් අතර පැරණි සෙල්ලිපියක්. මේ සෙල්ලිපියට අනුව පැහැදිලි මේක ඒත් එක්ක මේ සෙල්ලිපිය උද්‍යානය හා ඊටම ළඟින් බැඳෙන සෙල්ලිපියක්. මේ සෙල්ලිපියට අනුව මෙම ස්ථානය මම හිතන්නේ තරම් සැකයක් නෑ දෙවන පෑතිස් රජ දවස නිර්මාණය කළ බවට. පොකුණු දෙකෙහි වූ කුඩා කුටි ධාරා ගෘහ ලෙස හඳුන්වයි. උයන් කෙළවරෙහි තිසා වැව දෙසට මුහුණලා ඇති ලෙන් පෘෂ්ඨය මත සටහන් කරන ලද සංකේත චක්‍රය දේශීය විදේශීය ජනයාගේ සුවිශේෂී අවධානයට පාත්‍ර වූ ස්ථානයකි. ආචාර්ය සෙනරත් දිසානායකයා මෙම ලෙන ඉදිරිපසින් නිමවා ඇති ආසනය හා සම්බන්ධ කර ගනිමින් අදහස් දක්වා ඇත. ඒ අනුව චක්‍රය දෙස බලා භාවනාවක් සිදුවන්ට ඇති බව එතුමන් ප්‍රකාශ කරයි. මෙම අතීත නටපුන් බුහුමිය මනාව සුරකමින් නඩත්තු කර පවත්වාගෙන යමින් මතු පරපුරටද දායාද කරන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මහත් වෙහෙසක් දරනු ලබයි.